Hakim, you have 14 minutes. Bismillah. Order please. නියෝජ්‍ය කතානායකතුමා මූලාසනයට පැමිණ නැත. Honorable Rauf Hakim, you may please continue. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආණ්ඩු පක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කරපු පසුපෙළ මන්ත්‍රීවරයෙක් ඉතාම හොඳට මේ රෙගුලාසි පිළිබඳව විග්‍රහයක් කළා. එතුමාට ප්‍රශංසා කරන අතර ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කාරණාවක් තියෙනවා. විශේෂයෙන්ම මේ සභාව තුළ තියෙන සම්ප්‍රදායන් අපි රැකිය යුතුයි. මේ වගේ වැදගත් රෙගුලාසි කීපයක් ඉදිරිපත් කරනකොට ඒ අදාළ අමාත්‍යතුමා නැත්නම් නියෝජ්‍ය අමාත්‍යතුමා ඒක ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම නැත්නම් සභානායකතුමා, මෙතන ඉන්නවා අපේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් සුනිල් හඳුනති මන්ත්‍රීතුමා, ඒක නොකිරීම තුළ මොකද විධායකය නියෝජනය කරමින් කවුරු හරි මේ වැඩේ කරන්න ඕනේ. අද පසුපිළි මන්ත්‍රීවරයෙකුට මේ කාර්යභාරය දීලා එතුමා ඒක හොඳට කරා. ඒක වෙන කාරණාවක්. නමුත් අපිට විපක්ෂයට යම් ප්‍රශ්නයක් අහගන්න, වගකීම් සහිතව ඒ ප්‍රශ්නවලට උත්තර ලබා ගන්න දැන් මේ මෙහෙම කරාම බැරි වෙනවා. ඉතින් කරුණාකරලා අපි බලාපොරොත්තු වෙනවා සුනිල් හඳුනති මැතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨයෝ මේ පිළිබඳව රජය දැනුවත් කරයි කියලා. හර්ෂණ අමාත්‍යතුමා මෙතන ඉන්නවා මේ මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින්. එතුමා කරන්න තිබුණු කතාවක් තමයි දැන් පසුපෙළ මන්ත්‍රීවරයෙකුට දුන්නේ. ඉතින් එහෙම නොකර මේ අපිට වගකීම් දරන කෙනෙක් අපිට ඕනේ මේවා ඉදිරිපත් කරන්න. එතකොට අපිට අවශ්‍ය දේවල් පිළිබඳව පැහැදිලි කිරීම ලබා ගන්න පුළුවන්. ඒ කියමින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ඇත්තටම මේ රජය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවගේ ඒ වගේම විශේෂයෙන්ම මෑතකදී මම දැක්කා දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කවුරුත් දන්නවා කරප්ෂන් වල්නරබිලිටීස් පිළිබඳව. කරප්ෂන් වල්නරබිලිටීස් කිව්වහම දූෂණ වංචා පිළිබඳව විගණනය කිරීම පිළිබඳව ඒගොල්ලන්ගේ නියාමයන් කීපයක් පිළිබඳව කියා තිබෙනවා. මේ රජයට ඒ පිළිබඳව තියෙන බලාපොරොත්තුව ජනතාව දුන්නු වරම අපි ආරක්ෂා කර යුතුයි. මෑතකදී ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක ණය ආධාරයක් ලබා දීලා තියෙනවා. දීර්ඝ කාලයකට පස්සේ නැත්තම් ප්‍රථම වතාවට මෙවැනි විශාල මුදලක් රජයට ලබා දීලා තියෙන්නේ දූෂණයෙන් තොරව මේ මුදල් පරිහරණය කරන්න මේ රජය කටයුතු කරන කියන විශ්වාසය. ඒක අපි අගය කරනවා. නමුත් අද අපි මේ කාරණාව පිළිබඳව මොකද අද අපනයන ආනයන පිළිබඳව රෙගුලාසි පළ කරලා තියෙන බැවින් මම අද The Daily Morning පත්තරේ පළවල තියෙන ප්‍රෘතියක් පිළිබඳව ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. Indian salt shipment arrives. A shipment of salt imported from India was set to arrive in Sri Lanka yesterday, 21st night, as part of efforts to address the current salt shortage in the country. The Minister of Trade and Commerce and Food Security, Vasantha Samarasinghe, said. Samarasinghe confirmed that the consignment includes a total of 3,050 metric tons of salt. Of this, 250 metric tons have been imported by the private sector, while the remaining 2,800 metric tons were brought in by the state-run National Salt Company. මෙතනින් තමයි පූසා මල්ලෙන් එළියට පනින්නේ. හරි. මේ දැන් රජයේ සංස්ථාව මේක ආනයන කරනවායි කියලා. ඒ වගේම ඉන්දියාවෙන් ආනයන කිරීමට මුලින්ම සංස්ථාවේ ආනයන ඒ පිළිබඳව ඉම්පෝර්ට් බිල් එක සකස් කරලා ඉවරයි. නමුත් ඊට පස්සේ තමයි අපේ පුද්ගලික ශේෂ්ත්‍රයට ආනයන කරන්නට ලැබෙන්නේ. ඉතින් මේකේ දැන් දිගටම අපි දැක්කම මේ රටේ දැන් ලුණු මාෆියාවක් හැදිලා තියෙනවා. මේ ලුණු මාෆියාව හැදෙන්න යම් කිසි උත්තේජනයක් කවුරු හරි ලබා දෙනවද?
ලබා දීලා තියෙනවා. ඒක ගැන හොයලා බලන්න ඕනේ. දැන් වෙලා යන මේ ක්‍රමවේදය දැක්කම මේවට විරුද්ධව තමයි මේ රජයට ජනතා විශාල ජනවරමක් ලබා දුන්නේ. නමුත් ඇතිවේගෙන යනවා ලුණු මාෆියාවක්. ලුණු මාෆියාගේ වැඩපිළිවෙල පිළිබඳව ළඟදී මුජිබුර් රහමාන් මැතිතුමා විශාල මේ විවේචන කීපයක් කරා. හරි? සමහර පුද්ගලික කම්පනිවල ඉන්න ඒකේ හාම්පුතුන් ඇවිල්ලා පුත්තලමේ ඒක ගවර්න්මන්ට් ප්‍රයිවට් සෙක්ටර් දෙකම එකතුව තියෙන ආයතනයක් වෙන්න පුළුවන්. ඒකේ කොටස් අරගෙන ඒක අධ්‍යක්ෂක මණ්ඩලෙත් ඉන්නවා. හරි? මේ පුත්තලම කියන්නේ නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ ලුණු නිෂ්පාදනය හරි අඩක් නිෂ්පාදනය කරන ප්‍රදේශයක්. නමුත් ඒ ප්‍රදේශයේ තියෙන ලුණු දැන් මාකට් එකේ නැහැ. වෙළඳ පොලේ නැහැ. හරි? ඕමනාවෙන් මේවා කවුරු හරි කරනවාද? කිරීම තුල මේ ලුණු මාෆියාවට උත්තේජනය ලබා දෙනවද මේ රජය තුල කවුරු හරි? හරි? ඒකයි දැන් වෙලා තියෙන ප්‍රශ්නේ. කොහොම ලුණු දැන් පැකට් එක මේ පැකට් එකේ මිල දැන් 350යි. 350යි. 130ට තිබුණ එක 350. හරි? නමුත් ආනයන කරලා අපිට ඒක අඩුම වශයෙන් වැඩිම වුණොත් 150ක් නැත්තම් 200කට දෙන්න පුළුවන්. නමුත් එහෙම නොදී ජනතාව උඩ මෙවැනි විශාල බරක් පැටවීම පිටුපස්සේ විශාල ලුණු මාෆියාවක් හැදලා තියෙනවා. ලුණු මාෆියාව මෙහෙම ඇතිවීමට මේ රජයත් වග කිය යුතුයි. දෙසැම්බර් මාසයේ ඉඳලා පුත්තලමේ නිෂ්පාදකයෝ කියනවා ආනයන කරන්නටයි කියලා. ඒක පරක්කු කර මේක තමයි හාල් මාෆියාවත් කරේ. හාල් මාෆියාවත් හාල් හිඟයක් ඇති වෙනකන් ඉන්නවා. ඇති වෙනකන් ඉඳලා ඊට පස්සේ ආනයන කරන්න සිදු වෙනවා. ආනයන කරනකොට ඔන්න ලයිසන්ස් ක්‍රමයක් කාවිච්ච වෙනවා. දැන් ලයිසන්ස් ක්‍රමය නැති කරමු. අපි ලයිසන්ස් රාජ්‍ය නැති කරනවා කියලා කිව්වා. ඒක හොඳයි. දැන් ඔක්කොටම ආනයන කරන්න ඉඩ දීලා තියෙනවා. නමුත් ඉඩ දීලා තිබියදිත් මේ වගේ දේවල් සිදු වෙනවා කියන එක පිළිබඳව හොයා බලන්න ඕනේ. දැන් පුත්තලමේ මේ තත්ත්වය පිළිබඳව විශේෂයෙන්ම මේ රටේ ලුණු නිෂ්පාදනය හරි අඩක් නිෂ්පාදනය කරන්න 2 ලක්ෂයක් වැනි මෙට්‍රික් ටන් 2 ලක්ෂයක් අවශ්‍යයි අවුරුද්දකට අපට. නමුත් ඒකෙන් ලක්ෂයක් නිෂ්පාදනය වෙන පුත්තලම් ප්‍රදේශයේ. නමුත් මොනවද කරන්නේ නිෂ්පාදනයේ අඩුවීමක් වෙනකොට මේ කාලගුණික තත්ත්වයන් ඒකට බලපෑවා කියන එක අපි දන්නවා. කාලගුණික තත්ත්වයන් බලපෑවත් මේක නිරීක්ෂණය කරන්නට ඒ පිළිබඳව නිෂ්පාදකයන්ට ඒ ශේෂ්ත්‍රයෙන් අයට උපදෙස් ලබා දෙන්නවත් කිසිම රාජ්‍ය ආයතනයක් උතන නැහැ. කවුරුත් ඉදිරිපත් කරන්න වෙන්නේ නැහැ. අපි ජ්‍යෙෂ්ඨ ඇමතිවරු ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. එතන ඒ පිළිබඳව තියෙන දත්ත හොයලා කල් සිටම මේවන දැනගෙන මේවට පිළියම් යෙදෙන්න ඕනේ. එහෙම නොකරන තත්ත්වයක් උඩ තමයි මේ වගේ විශාල හිඟයක් රට තුළ ඇති වෙලා තියෙන්නේ. අභාග්‍ය සම්පන්න මේ ප්‍රශ්නයක් මේක. මොකද මේ රටේ රට වටා මුහුද තියෙනවා. හරි? අපිට ලුණු නිෂ්පාදනයේ මෙවැනි පහත වැටීමක් සිදු වෙලා තියෙනවා නම් විශාල ඛේදවාචකයක්. ඒ සිදුවීමට හේතුව මේ මාෆියා හැදෙන ප්‍රශ්නේ. මාෆියා කල් සිටම දකිනවා මේ ප්‍රශ්නේ. දැකලා බලවතු පස්සේ ගිහිල්ලා යම් දේවල් කරගන්නවා. දන්නවා සමහරු ඉන්නවා හම්බන්තොටත් තියෙනවා. දැන් නැගෙනහිරත් ඉඩම් අල්ලගෙන ඉන්නවා. පුත්තලම පැත්තෙත් දැන් කෝපරේෂන් එකට ඇතුල් වෙලා කොටස් අරන් තියෙනවා. අරගෙන සම්පූර්ණයෙන් මේව පාලනය කරනවා. හරි? කලින් මේවට මේ කෝට ලබා දෙද්දිත් විවිධ කොම්පනි ඊස්ට් වෙස්ට් සවුත් කියලා නම් දාගෙන ඔක්කොටම ගන්නවා. හරි? එක පුද්ගලයෙක් අරගෙන මේ පිළිබඳව විශාල හිඟයක් ඇතිවීමේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේක හරියට හොයලා බලන්න ඕනේ මේ පිළිබඳව කළ යුතු දේවල් මොකක්ද කියලා කල සිටම දැනගෙන මේව කරන්න ඕනේ. And it's very important, Mr. Deputy Speaker. This shortage has to be solved in a proper way. And therefore, I feel that when there is a conflict of interest by a particular private sector controlling the one sector, we must make sure that there is a proper regulation in place. There has to be a regulatory authority looking into it. Right?
And we have, in the past, we had price control and all. We have come away from that concept. But then the government's fair trading principles must be properly monitored. So that is why we have government institutions set up to look into it. But unfortunately, with all that, having warned from December onwards about the impending shortage of salt in the country, government was very slow in taking action and finally resulted in salt mafia controlling the entire price of salt in the market. And who is behind the salt mafia? Whether the trade ministry is aware of this, whether the trade ministry officials are knowingly assisting this mafia, and particularly when I see this news item, it's quite apparent, right? If from Bombay, shipment has started and shipment have arrived already. But then private sector only can import. Only a small fraction the private sector can import. The large fraction is imported by the state sector. Right? We know State Trading General Corporation is used as a ploy, as a cover to cover up corruption. It has happened in the past by administrations where we were also there. We had been speaking in the cabinet, right? These ministers, they have to be careful. Those ministries of trade, ministries of finance, there are bureaucrats who are corrupt. That's another problem, right? We must all, getting rid of corruption is not only on politicians, but about bureaucrats. Bureaucrats are worse to blame. They too are involved in this type of action, which finally results in poor general public having to suffer heavy price being paid for very simple items like salt. Therefore, Mr. Speaker, I would like to mention this. அதனோடு சேர்த்து கௌரவ பிரதேச சபாநாயகர் அவர்களே, இந்த புத்தளம் பிரதேசத்தின் உற்பத்தியாளர்கள் எதிர்நோக்குகின்ற இந்த பிரச்சனைகளில் அவர்களுடைய அந்த பிரதேசத்தில் இருக்கின்ற உப்பள பிரச்சனை ஒன்று சம்பந்தமாக ஏற்கனவே நான் ஒரு ஒத்துழைப்பு நேர பிரேரணையில் அந்த விஷயங்களை கதைத்திருந்தேன். அந்த புத்தள உப்பள சங்கம் அந்த பிரதேசத்தில் இருக்கிற பூர்வீக காணிகளில் அவர்கள் செய்து வந்த உப்பு சம்பந்தமான வியாபாரங்களில் இருந்து அவர்களை அங்கிருந்து அகற்ற வேண்டும் என்பதற்காக திட்டமிட்டு சில காணிகளை அரசாங்கம் அபகரித்து கொண்டது. அது மட்டுமல்ல, தனியாருக்கு அந்த காணிகளை நீண்ட காலமாக அவர்கள் பாவித்து வந்த அந்த காணிகளை எல்லாம் வேறு நபர்களுக்கு கொடுக்கின்ற முயற்சியில் கடந்த அரசாங்க காலத்தில் சில விஷயங்கள் நடந்தது. அது இனரீதியான ஒரு பாகுபாடாகவும் அந்த பிரதேசங்களில் பார்க்கப்படுகிறது. இந்த இனரீதியான விஷயங்களாக இந்த விவகாரங்கள் நடக்கக்கூடாது, அணுகப்படக்கூடாது என்று பேசுகின்ற அந்த அரசாங்கம் இந்த புத்தளம் பிரதேச செயலகத்தினூடாக இந்த புத்தள உப்பள சங்கம் அந்த பிரதேசத்திலே அரசாங்கம் கையகப்படுத்தி வைத்திருக்கின்ற அந்த காணியை அவர்களுக்கு உப்பள சங்கத்தின் உறுப்பினர்களுக்கு கொடுப்பதன் மூலம் அந்த பிரதேசத்து மக்களுக்கு அந்த பெர்மிட்டை பெற்றுக் கொடுப்பதன் மூலம், அதுக்கான உத்தரவு பத்திரத்தை கொடுப்பதன் மூலம் அந்த காணிகள் மீள கையளிக்கப்பட வேண்டும். அதன் மூலம் இந்த உப்பு பிரச்சனைக்கான தீர்வுகளில் அதையும் ஒரு அங்கமாக, அது மட்டுமல்ல, இந்த புத்தளத்தில் இருக்கிற கலப்புகளிலே இருக்கிற உப்பு தன்மை, ஓர்த்தன்மை வெகுவாக குறைந்து கொண்டு வருகிறது. ஏனென்றால் நீர்நிலைகளிலிருந்து அங்கு வேறு விதமாக நீர் அந்த கலப்பிலே சேர்கிற போது உப்புத்தன்மை, ஓர்த்தன்மை குறைகிறது. முன்பு 1/3 வீதம் இருந்த ஓர்த்தன்மை இன்று, உப்புத்தன்மை இன்று 0.5% இருந்து 1% வரை தான் வந்திருக்கிறது. எனவே தான் உப்பு உற்பத்தியிலே பெரிய பாதிப்பு ஏற்பட்டிருக்கிறது. இதை அங்க இருக்கிற எல்லா உப்பள உரிமையாளர்களும் ஏற்கனவே அரசுக்கு சொல்லி, ஆனால் புத்தளத்திலே அதற்கான அதிகாரமுள்ள இருவரும் இல்லை, அரசாங்கத்தினூடாக எந்த விதமான உதவிகளும் வழங்கப்படுவதில்லை என்ற பெரிய பிரச்சனை இருக்கிறது. எனவே இவற்றையெல்லாம் கவனத்தில் எடுத்து உப்பு பிரச்சனைக்கு நிரந்தரமான தீர்வை காண்பதற்கு இந்த அரசாங்கம் முன்வர வேண்டும். அதே நேரம் உப்பு வியாபாரத்திலே இன்று ஒரு உப்பு மாஃபியா உருவாகியிருக்கிறது. அந்த உப்பு மாஃபியாவுக்கு பின்னாலே அரசாங்கத்தின் அனுசரணையில் ஏதாவது இயக்கம் நடக்கிறதா என்பதை பார்க்க வேண்டும். ஏன் காலந்தாழ்த்தி பொம்பையிலிருந்து இறக்குமதி செய்கின்ற, இப்ப நேற்று காலையில் வந்து இறங்கிட்டு உப்பு எல்லாம் இன்றைக்கு இத்தனை எவ்வளவு இந்த இன்னைக்கு உப்பு
மூடைகள் கிட்டத்தட்ட 4 மில்லியன் மூடைகள் தேவை இந்த நாட்டுக்கு. 4 மில்லியன் மூடைகள் தேவை. இறக்குமதி செய்திருப்பது 6 லட்சம் மூடைகள் தான் தேரும். இருந்தாலும் அதிலே பெரிய ஊழல் நடந்திருக்கிறது. அந்த ஊழல் விசாரணைக்கப்பட வேண்டும். யார் இந்த கம்பெனி சொந்தக்காரர்கள், யார் இப்படி விஷயங்களை செய்கிறார்கள் என்பதை கவனிக்கிறீர்களா என்பது மிக முக்கியமான விஷயம். இந்த அரசாங்கம் வந்தது ஊழலை இல்லாமல் செய்ய. எனவே இந்த அரசாங்கம் இந்த ஊழல் சம்பந்தமாக குறிப்பாக ஆராய்ந்து நடவடிக்கை எடுக்க வேண்டும் என்று பணிவாக கேட்டு விடைபெறுகிறேன். நன்றி. Honorable Retired Major General Aruna Jayasekara, you have 3 minutes. ගරු කතානායකතුමනි, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2025-26 සඳහා ශිෂ්‍යයින් බඳවා ගැනීම සම්බන්ධව ප්‍රකාශයක් කරන්න තියෙනවා. ඒ සම්බන්ධව මම කෙටියෙන් දන්වන්නම්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2025 මැයි 21 වෙනිදා වන විට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පාඨමාලා සඳහා ශිෂ්‍යයන් බඳවා ගැනීමට ප්‍රසිද්ධ දැන්වීමක් පළ කරලා තිනවා. ඒ අනුව එහි වෛද්‍ය පීඨයේ සඳහා ශිෂ්‍යයන් බඳවා ගැනීම සම්බන්ධව වගන්තිවල නිවැරදි කිරීමක් කළ යුතුව තියෙනවා. ඒ අනුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සඳහා සිසුන් බඳවා ගැනීම මෙවර විදේශීය ශිෂ්‍යයන් හා කැඩෙට් නිලධාරීන් සඳහා පමණක් අවස්ථාව ලබා දීමට රජය තීරණය කරලා තියෙනවා කියන එක ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි. Honorable Sunil Handunetti, you have 16 minutes. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද අපි සාකච්ඡා කරන මාතෘකාව වාහන ආනයන බලපත්‍ර පරීක්ෂණ ආයතනයකට පහසුකම් දීම. වාහන ආනයනයටත් වඩා දැන් මේ ලුණු ආනයනය ප්‍රධාන මාතෘකාවක් වෙලා තියෙනවා. ඉතින් දවස් 3ක් දැන් මේ ලුණු ගැන පාර්ලිමේන්තුවේ කතා වුණා. මම හිතන්නේ වැඩිම කාලයක් මේ පාර්ලිමේන්තුව ලුණු වලට සාකච්ඡාවට ගත්ත කාලේ මේක. මම දැක්කා Facebook එකේ තියෙනවා මේ සාහිත්‍යයක් ඇවිල්ලා දැන් ඔබ ලුණු වගේ වෙන්න කියලා. මොකද තියෙන වෙලාවට රසවත් වෙන්න, නැති වෙලාවට උවමනාවක් ඇති කෙනෙක් බවට පත් වෙන්න කියලා. ඒ තරම් මේක දැන් ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක්. මේක ඇත්තටම හොයලා බලනකොට පවතින දෙයට වඩා වැඩි දෙයක් අද විපක්ෂයේ සහ මේ ව්‍යාපාර, රාජ්‍යයේ ව්‍යාපාර, ජනතාවගේ අත්‍යවශ්‍ය ව්‍යාපාර කඩාවැටීම ව්‍යාපාරයක් බවට පත් කරගත්ත මාධ්‍ය කිහිපයක්. මේක මෙහෙවනවා. මම ඒ ගැන කතා කරන්නම්. ඉතින් මේ අද න්‍යාය පත්‍රයේ තියෙන මාතෘකාව ගැන කරුණු කිහිපයක් කියලා. වාහන ආනයන බලපත්‍ර සම්බන්ධයෙන් ජපානයෙන් විශේෂයෙන් වාහන ආනයන කරනකොට ඒ ආනයන කරන වාහනවල තත්ත්ව පරීක්ෂණය පිළිබඳව ආයතන කිහිපයක් 2007 ඉඳලම ක්‍රියාත්මක වුණා. මේ අද අපි ගේන අතිවිශේෂ ගැසට් නිවේදනයේ බලපාලා තියෙන්නේ බියුරෝ වෙරිටාස් කියන ආයතනය වාහන ආනයන බලපත්‍ර පරීක්ෂණ ආයතනයක් ලෙස 2013 අප්‍රේල් 3 18.04 ඇලයිරක් 17 අතිවිශේෂ පත්‍රයට ඇතුළත් වෙලා නැහැ. අන්නේ ඇතුළත් වෙලා නැති ආයතනය ඇතුළත් කරන්න කියන එක පිළිබඳව සාකච්ඡාවක් ඇති වුණා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ඒ ජපානයේ අදාළ ආයතන සමග. ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට තමයි වාහන ආනයනය කරද්දී ඒ ආනයනය කරනකොට ජපානයෙන් විශේෂයෙන්ම ජපානයෙන් ආනයනය කරන වාහනවල තත්ත්ව බලපත්‍රය ඒක ඇතුළත් කිරීමේ ආයතනයක් බවට මෙන්න මේ බියුරෝ වෙරිටාස් ආයතන ඇතුළත් කරන්න කියන එක තමයි මේක එක. දෙවෙනි කාරණාව තමයි අපි LC ඕපන් කරද්දී මෙහි ලංකාවේ බැංකුවක් අපේ ලංකාවට වාහන ගෙන්නන ආයතන වෙනුවෙන් LC ඕපන් කරන වගේම ඒ වාහන ඒ රටෙන් ජපානයෙන් අපනයනය කරන ආයතන වෙනුවෙන් LC ඕපන් කරන ඒ රටේ බැංකුවක්. මේ බැංකු දෙකේම නිල මුද්‍රාව තියන්න ඕන කියන එක ලේඛනවල තියෙනවා. හැබැයි අන්නේ නිල මුද්‍රාව ඇතුළුව තවත් තත්ත්ව සහතිකය වගේ සහතික විශාල ප්‍රමාණයක් ඔන්ලයින් ක්‍රමයට මාර්ගගත ක්‍රමයට පහසුකම් ඇති කිරීම මේ අතිවිශේෂ ගැසට් නිවේදනයේ දෙවෙනි කාරණය. මම හිතන්නේ මේ දෙකට විපක්ෂයට තර්කයක් නැහැ. ඒකට විරුද්ධ වෙන්න කිසිම හේතුවක් නැහැ. නැති නිසා තමයි ලුණු ගත්තේ. ඒකට ලුණු දැම්මා ඇත්තටම. දැන් මේ වාහන ආනයනය කිරීම පිළිබඳව තියෙන ඒ ගැසට් නිවේදනයේ තියෙන කාරණේට හකීම් මැමතුමා ලුණු දැම්මා. කමක් නැහැ. ඒක හොඳයි. ඊළඟට අනිත් කාරණේ තමයි ගරු සභාපතිතුමනි අපි අත්තිකාරම් ගිණුම් පිළිබඳ සීමාවන් පහළ ඉහළ දැමීමක් කරනවා. මොකද දෙපාර්තමේන්තුවල රජයේ දෙපාර්තමේන්තුවල අතිශය වැදගත් දෙයක් තමයි මේ අත්තිකාරම් ගිණුමෙන් ඇති කරන කටයුත්ත. විශේෂයෙන්ම රජයේ නිලධාරීන්ට අත්තිකාරම් බී ගිණුමෙන් අපි ආපදා ණය සීමාවන් ඉහළ දානවා. ඒ වගේම උත්සව අත්තිකාරම් දීමනා ඉහළ දානවා.
අපි දන්නවා දැන් අපේ රජයේ නිලධාරීන්ට දෙපාර්තමේන්තුව වල කාර්යක්ෂමතාව ඇති කිරිද්දී විශාල ප්‍රශ්නයක් තමයි මේ අත්තිකාරම් ගිණුම් වල සීමාවන්. විශේෂයෙන්ම මේ අද ඇති කරන වෙනස්කම් වලින් ගබඩා අත්තිකාරම් ගිණුම දුම්රිය දෙපාර්තමේන්තුව නාවක හමුදාවේ නාවක ගබඩා අවි ගබඩාවේ ගිණුම රජයේ කර්මාන්ත ශාලාවේ ගිණුමේ වෙනස්කම් කිහිපයක් යෝජනා කරලා තියෙනවා. ඊළඟට වෙළඳ හා නිෂ්පාදන අත්තිකාරම් ගිණුම වාණිජ පදනමක් මත කටයුතු කරන වෙළඳාම් කටයුතු කරන දෙපාර්තමේන්තු තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ අලෙවි මධ්‍යස්ථාන. ඒ වගේම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මේ වගේ අත්තිකාරම් ගිණුමක් තියෙනවා. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මේ පළවත්තේ අධ්‍යාපන අමාත්‍යාංශ ඉදිරිපිට තියෙනවා ග්‍රන්ථ ප්‍රකාශන කටයුතු විභාග පොත්පත් ළමයින්ට දෙන එක ප්‍රකාශන දෙපාර්තමේන්තුව. රජයේ කර්මාන්ත ශාලාවේ වැඩ අත්තිකාරම් ගිණුම. මෙන්න මේ වගේ වාණිජමය කටයුතු වලදී ඇති කරන අත්තිකාරම් වලට ඉහළ පහළ දෙවීමක් කරනවා. විශේෂ අත්තිකාරම් ගිණුම හදිසි ආපදා අනපේක්ෂිත තත්ත්වයන්ට වියදම් දැරීමේ ගිණුම. රජයේ ගිණුම් දෙපාර්තමේන්තුව ඒ වගේම අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට අදාළව තියෙනවා අල්ලස් වැටලීම් සඳහා වන අල්ලසක් දෙනකොට අල්ලස දෙන්න සාමාන්‍ය මුදල් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වැටලීම් දෙපාර්තමේන්තුවෙන් ඉන්න අංශයක් අල්ලස් දෙපාර්තමේන්තුවේ අල්ලස් කොමිෂමේ ඒගොල්ලෝ මුදලක් දෙනවා. ඒගොල්ලෝ මුදලක් දෙනවා. මේගොල්ලෝ පුරුදු කරපු සංස්කෘතිය අනුව දැන් පුංචි ගණන් නෙමෙයි ඉල්ලන්නේ. අල්ලස් වලට ලොකු මුදල් ඉල්ලනවා. එතකොට වටලන්න තමයි අපි යන්නේ මේ දැන්. අපි වටලන්න යනකොට පොඩි ගාණෙන් දීලා හරියන්නේ නැහැ අල්ලස් මුදල්. අපි හිතමු ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි රුපියල් 25000ට අල්ලස් දෙන ක්‍රමය මේගොල්ලෝ 77න් පස්සේ වෙනස් කළා. ඒක 25000 75000 කළා තියෙනවා නම් දැන් මොකද කරන්න ඕන? අල්ලස් වැටලීම් පිළිබඳව අත්තිකාරම් දෙනකොට ගිණුමට වැඩි කරන්න ඕන. ඇයි අල්ලස්ෝ දූෂණ කොමිෂන් සභාවට ගිහිල්ලා දෙන මුදලක් තමයි ඒගොල්ලෝ ගෙනහිලා දෙන්නේ අර වැටලීම් අංශෙන්. අන්න එතකොට මේ ගිණුමෙන් අපි කරන්නේ අල්ලස් වැටලීම් සඳහා වන අල්ලස් අත්තිකාරම් ගිණුම. ඒකේ සීමාව වැඩි කරනවා. මොකෝ මේ ඇති කරපු සංස්කෘතිය අනුව පොඩි ගාණෙන් දෙන්නේ නැහැ ලොකු වණන් ඉල්ලන්නේ. වටලන්නත් ඕන ලොකු ගාණෙන් ගෙනහිල්ලා. ඒකට තමයි මේක හදලා තියෙන්නේ. ඊට පස්සේ රේගු දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වන රාජසන්තක කරන බඩු පිළිබඳ අත්තිකාරම් ගිණුම. මෙන්න මේවායේ වෙනස්කම් කරනවා මේ කරන්නේ වෙන මොකටවත් නෙමෙයි. පවතින රාජ්‍ය සේවය රාජ්‍ය දෙපාර්තමේන්තු වල කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා. ඒකට තමයි මේ අද විවාදේ මං හිතන්නේ මේවා ගැන විපක්ෂයට විවාදයක් නැහැ. අතර මං ඉල්ලීමක් කරනවා අර හකීම් මන්ත්‍රීතුමා කිව්වා ඒක හරි කැබිනට් මණ්ඩලයේ ඉන්න කෙනෙක් මේක ඉදිරිපත් කරන්න ඕන කියන කාරණාව. ඒ වගේම මං ඉල්ලීමක් කරනවා මේ වගේ කාරණා අපිට එකඟ වෙන්න පුළුවන් කාරණා නම් මේවා විවාදයෙන් තොරව සම්මත කරලා වැදගත් මාතෘකාවක් ගමු. බිස්නස් කමිටිය එකේදී කතා කරලා මේවට විවාදයක් වෙනුවට නිකන් මේවා සාමාන්‍ය ආණ්ඩුවේ කටයුතුනේ. ඒතර මේවා විවාදයෙන් තොරව කරන්න පුළුවන් දේවල්. ඊළඟට දැන් මේ ලුණු කතාව කියනවනේ. ලුණු කතාවේ මෙහෙමයි තියෙන්නේ. විශේෂ බාර ඇමතිවරයා හැටියටත් ඒ වගේම අපේ වෙළඳ අමාත්‍යතුමාත් මෙතන ඉන්නවා. මේකට මැදිහත් වුණා. අපි මේකට මැදිහත් වෙච්ච කාලවකවානුව ගත්තොත් අපි ආණ්ඩුවට ආවා සැප්තැම්බර් මාසේ දෙසැම්බර් මාසේ ඉඳලා මේ ප්‍රශ්නේ පැන නැග්ගේ. මේ ලුණු ප්‍රශ්නේ දෙසැම්බර් මාසේ ඉඳලා බලපෑත්තේ මොකද මේක ස්වභාවික ක්‍රියාවලියක්. මේක ස්වභාවික ක්‍රියාවලියක්. අපි ලුණු වලට කියන්නේ නියෝජ්‍ය කතානායකතුමා ස්වභාවික ලුණු කියලා. ඇයි මේ ලුණු ක්‍රියාවලිය තියෙන්නේ හිරුවෙලියයි සුළඟයි ජලයයි එක්ක. මේක පටන් ගන්න කලපුවේ තියෙන වතුර ලුණු ඝනත්වයක් සහිත කාරම සහිත. වතුර අර අපි ලියදි වලට වගේ එකතු කරන පුලින්ම. ඒ එකතු කරන එක ප්‍රසන්ටේජ් එක 1 ඉඳලා 24 දක්වා ප්‍රමාණයක් තියෙන්න ඕන. සෝඩියම් ක්ලෝරයිඩ් කන්ටෙන්ට් එක 24 දක්වා තියෙන්න ඕන. ඒ 24 දක්වා තියෙන කාල සීමාව මාස 3ත් 4මාර අතර මේ ලියදි වල කරකවන්න ඕන. ඒකෙන් තමයි සෝඩියම් තත්ත්වය පල්ලෙහාට ගන්නෙ. කාරම කියන එක. ඒ කාලය ඇතුළත හැබැයි වැස්ස ඇති වුණොත් එහෙම ආයි මේක පර්සන්ටේජ් එක පස්සට යනවා. එතකොට ගිය අවුරුද්දේ දෙසැම්බර් වල ඉඳලා ගත්තොත් අපි මේ ප්‍රශ්නේ ඇති වෙච්ච කාලේ ඉඳලා හම්බන්තොට දෙසැම්බර් වල තිබුණා 165යි මිලිමීටර්. මම අවුරුදු 4ක වාර්තාවක් මේක අරන් තියෙනවා. පුත්තලමේ 44යි. දෙසැම්බර් වල මන්නාරමේ 118යි. අලිමංකඩ 232යි. මේක තිබුණේ. මේක නොවැම්බර් ඔක්තෝබර් ඉඳලම තියෙනවා. මොකද දෙසැම්බර් දැම්මයි කියලා ලුණු දෙසැම්බර් හැදෙන්නේ නැහැ. මේක ඔක්තෝබර් ඉඳලා හිතුවොත් එහෙම ඔක්තෝබර් ඉඳලා මේ වර්ෂාපතන මේ විදිහට තියෙනවා. මේක ඉතිහාසයේ වැඩිම වර්ෂාපතනයන් තියෙනවා හම්බන්තොට අප්‍රේල් වල 140යි. 2024 තිබුණේ 26යි. 2023 තිබුණේ 40යි.
එතකොට 140යි දැන්. මාර්තු වල 142යි. හැබැයි හම්බන්තොට මාර්තු වල 2023 තිබුණේ 23යි. 23යි. 23 140යි දැන් මිලිමීටර්. මේක පුත්තලම ගත්තොත් එහෙම 2025 132යි මාර්තු වල. ගිය අවුරුද්දේ 24.4යි. 2022 තිබුණේ 57යි. මෙහිමයි තියෙන්නේ. ඒක මේ මාලිමා ආණ්ඩුව ආපු නිසා ලුණු ඇටයක්වත් නැහැ කියන්න බෑ. මේක තියෙන්නේ ස්වභාවික ක්‍රියාවලියක්. එතකොට අපි මාස 4ක් විතර ලුණු මෙන්න මේ ප්‍රසන්ටේජ් එක 24ට ආවට පස්සේ තමයි අපි ඊළඟට මේවා දාන්නේ ටැංකි වලට. ටැංකි වල තියෙන ඕන නියෝජක කතානායකතුමනි දවස් 45ක්. ටැංකි එක අපි කියන්නේ ලුණු කඩනවා කියලා. දැන් මේ මහා කන්නේ ලුණු කඩන්න පටන් ගන්නේ මේ මාසේ. හැබැයි දැන් ටැංකි වල තැම්පත් වෙන්න නම් ජලය අඩු වෙන්න ඕන. මොකද වැස්සත් අපිට ස්පිල් කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය තත්ත්වයක් තියෙන්න ඕන. ඩීප් ටැංක් තියෙනවා හකීම් මහත්මයා දන්නවා. ඩීප් ටැංක් වල මේක කඩන්න පුළුවන්. ඔය පුත්වල මේ කොට දැම්මේ ඩීප් ටැංක් එකක්. ඒකේ මෙට්‍රික් ටොන් 1300ක් තිබුණා. හැබැයි හොඳ ලුණු නෙමෙයි තියෙන්නේ. ඒවා සුද්ධ කළ ගන්නකොට මෙට්‍රික් මං ගිහිල්ලා බැලුවා පෙරේදා. 1300න් හදන්න පුළුවන් 300ක් විතර. වැඩිපුරම යනවා ජිප්සම් වලට. අන්න හරි ඒක තමයි. 10ක් ඕන එකක් හදන්න. දැන් ඔබතුමා කියන්න එහෙ තියෙන වර්ග කිලෝමීටර් 675ක්. අපි හදන්නේ 210ක. හැබැයි ඒ හදන්නත් මේ වර්ෂාපතනය අඩු වෙන්න ඕන. ඉරුවැලිය තියෙන්න ඕන. ඉරුවැලිය තිබුණත් වැඩක් නැහැ. වැස්ස නැතත් වැඩක් නැහැ. හුළඟ තියෙන්න ඕන. මොකද උඩ තලයේ තියෙන ජල වාෂ්ප කරකවලා ගෙනියන්නේ හුළඟෙන්. ඒක මේ මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගරු නියෝජක කතානායකතුමනි මේ මුළු කාලය අඩුතරමේ මාස 7ක් යනවා. 1 ඉඳලා 24 දක්වා වෙන්න අර ලියදි වල මාරු වෙනවා මාස 3ක් 4ක් අතර කාලේ. ටැංකි වල තියෙනවා දින 45ක්. ඊට පස්සේ ආයි ටැංකියෙන් ගොඩ අරගෙන මැග්නීසියම් ලෙවල් එක අඩු වෙන්න අර පිරමිඩ වගේ ඉස්සර තිබුණේ හම්බන්තොට අලිමංකඩ යනකොට පොල්ලතු වලින් වහලා දැන් පොල්ලතු වලින් වහන්නේ නැහැ. ඒක ගහලා තියන්න ඕන තව දින 45ක්. එතන දින 45 ඒවා දෙකයි මාස 3යි. අර ලියදි වල කැරකෙන කාලේ මාස 4යි. ඔක්කොම මාස 7යි. එතකොට අපි දෙසැම්බර් මාසේ වැස්සේ නැහැ කියලා හිතලා පටන් ගත්තත් සාමාන්‍ය තත්ත්වයේ හිරුවැලිය යටතේ සාමාන්‍ය සුළඟ යටතේ මාස 7ක් තියෙන්න ඕන. අපි ලියද්දට ගන්න ජලය ටික ලුණු බවට පත් කරලා කැට කරලා ෆැක්ටරියට ගන්න. මේක තිබුණේ නැහැ. ඒ නිසා තමයි දෙසැම්බර් මාසේ අපි මුලින්ම ලුණු ගේන්න තීරණය කළා මෙට්‍රික් ටොන් 30000ක්. මුලින්ම තීරණය කළා. අපි දෙසැම්බර් මාසේ ඒකෙන් 12000ක් ගේනකොට තමයි ඔය ඔබතුමා දෙමළෙන් කතා කරේ. දෙමළ භාෂාවෙන් කතා කරේ එහෙ පුත්තලේ මුස්ලිම් අයට. ඔබතුමා මාර දක්ෂයි මේ වැඩේට. සිංහලෙන් කතා කරනවා එකක්. හරිද? ඉංග්‍රීසියෙන් කතා කරනවා වෙළඳාමට. දෙමළ භාෂාවෙන් කතා කරනවා මුස්ලිම් ජනතාවට. නියමයට කරා ඒක. ඔයා ඉතින් ඔයාගේ එක්ස්පීරියන්ස් එක ඒකනේ. I respect you. මම ඔයාට ගරු කරනවා ඒකට. ඒක සාමාන්‍යයෙන් කරන්න බෑ. ඒක හොඳයි. ඒ ඔයා මුස්ලිම් ජනතාවට කතා කරේ පුත්තලමේ. අන්න ඒ කාලේ ලුණු ගෙනාව 12000ක් සමිති වලින්. ඔයා ඔය කියන 12450ක් ගෙනාවා. ඒතේ සමිති ටික මම කියන්නම්. ඔය රයිගම් මේකාධිකාරය කියලා මුජිබර් කිව්වේ. 1997 2.5 මේ ආයතන සමූහයකට අයිතියෙන් 90ක් දුන්න 30 අවුරුදු බද්දකට. පුත්තලම සෝල්ට් එකේ. දුන්න සමාගම් තමයි ගම්පහ දිස්ත්‍රික් ග්‍රාමීය බැංකු සංගමය, වයඹ පළාත් ග්‍රාමීය බැංකු සංගමය, කළුතර දිස්ත්‍රික් ග්‍රාමීය බැංකුව, මහජන බැංකුව, පෑන් සරණ්ඩි ආයතනය, මධ්‍යම පළාත් ග්‍රාමීය බැංකු සංගමය, ශ්‍රී ලංකා පාරිභෝගික සම්පකාර සංගමය, ශ්‍රී ලංකා සම්පකාර කළමනාකරණ ආයතනය. ඒ කියන්නේ සංස්ථාව කියලා එකක් දැන් නැහැ. පුත්තලම සංස්ථා ලුණු කියන්නේ මෙන්න මේ ආයතන 8 තියෙන ලුණු. හැබැයි මේ ආයතන 8ට මේ ඇත්ත සංස්ථාව දෙනකොට හකීම් මහත්මයා මන් දන්නේ 97 විපක්ෂ ආණ්ඩු පක්ෂද අස්රොප් මහත්තයා ළඟද පේරිය අස්රොප් ළඟද අතවුල්ලා ළඟද ප්‍රේමදාස ළඟද කොහෙද හිටිය කියලා මන් දන්නේ නැහැ. හැබැයි ආණ්ඩුවේ හිටියා කියලා මන් දන්නවා. 97 වා හිටියා. මෙතන හිටියේ. ඒකනේ. එතකොට ඔයාලට ආණ්ඩු පක්ෂ ඉඳගෙන විරුද්ධ වෙන්න තිබුණා මේකට. 97 මේක දුන්නට පස්සේ තමයි සංස්ථාව ඉවර වුණේ. සංස්ථාව ඉවර වෙලා ගියා මේ සම්පකාර සංගම් වලට. අන්නේ සම්පකාර සංගම් වල බලය කොටසක් ගත්තා රයිගම් ලුණු ආයතනේ. ඒක ඒගොල්ලෝ ගත්තේ කළුතර දිස්ත්‍රික් බැංකු සංගමේ මහජන බැංකුවේ කොටස් මිලදී අරගෙන. ඒ වගේම ඒ වෙලාවේ මුලින්ම ආපු සභාපතිතුමෙක් හිටියා අශෝක සුබසිංහ මහත්තයා.
කළමනාකරන අධ්‍යක්ෂක හිටියා පෑන්සර් පිට ආයතනයේ ධර්මවර්ධන මහත්තයා. ඒ දෙන්න තීරණයක් ගත්තා 100%ක් සේවකින්ට දෙන්න ඕන කියලා. ඒ සේවකින්ගේ දෙන්න තිබිච්ච 110%යි කළුතර බැංකු සංගමෙයි මහජන බැංකුවේ කොටස් ටික රයිගම් ආයතනයේ ගත්තා. අරන් රයිගම් ආයතනයේ බැස්සා මේ ලුණු වැඩේට. ඒගොල්ලෝ වයඹ සෝල්ටන් කියලා අපේ පුත්තලම සෝල්ටන් එක එහා පැත්තේ ෆැක්ටරියක් ගහගත්තා. ගහගෙන ඒක අනීතිකයි. ඒගොල්ලෝ මේ ලුණු සමාගමේ ඒ කියන්නේ පුත්තලම සෝල්ට් එකේ අධ්‍යක්ෂක මණ්ඩලයට අයන කට්ටිය ගත්තා. මම ඒකේ ලිස්ට් එකම ඕනනම් ඔයාලට කියන්න. ගත්ත විදිය මම දිගටම කියන්නම්. ඒ ක්‍රියාවලිය ඉවර වෙනවා මේ තව අවුරුදු 2කින්. හරිද? හැබැයි ඔය කාලේ 97 ඉඳලා ඔබතුමාලා ආණ්ඩුවල හිටියා. එතකොට මේ සම්පකාර සංගම් වල හිට අහිංසක මිනිස්සුන්ගේ බලය ඒ වෙළඳ මාෆියා ඔයා කියපු විදිහට ලුණු මාෆියා ඔයා කියපු විදිහට උක්කු මොකද උක්කු මාෆියා හරිද උක්කුද කුක්කුද මාෆියා ඔයා කියන විදිහට හරිද අන්න ඒක කරන කාලේ ඕගොල්ලෝ ආණ්ඩුවේ මං කියන්නේ ඒකයි ඕගොල්ලෝ ආණ්ඩුවේ දැන් මේ ආණ්ඩුවේ ඉඳගෙන ඒ මාෆියාවට පාර කපලා දැන් හරියට නිකන් අපිව ගාවන්න යනවා ඒකට ඒ කියන උක්කු කුක්කු මාෆියාවට ඕගොල්ලෝ තමයි පාර කැපුවේ ඒකාධිකාරී නැති කරේ නෑ ඒකාධිකාරී ඇති කරා ඉතින් එහෙනම් නැති කරා නම් රයිගම්ලා මෙච්චර දඟලන්නේ කොහොමද රයිගම්ලා දඟලන්නේ ඕගොල්ලෝ හදාපු ඒකාධිකාරෙන්නේ අහිංසක අර ඔයා දෙමළෙන් කතා කරේ ඒ දෙමළෙන් කතා කරපු කට්ටියට වැඩේ දීලා මුදලායිලාට පාර කැපුවා 97 මම මේ කියන්නේ 97 99 2024 2025 දැන් හරිද ඒක පැත්තකින් තියන්නකෝ ඊළඟට ප්‍රශ්නය ආවේ මාර්තු මාසේ අපි ගෙනාවා මාර්තු මාසේ 24 වෙනිදා කැබිනට් තීරණයක් කර්මාන්ත ලුණු වලට ලුණු නැතුව තිබුණා දීවර අමාත්‍යාංශයේ විශේෂයෙන් කරවල කර්මාන්තේ අපි ඒගොල්ලන්ට 10000ක් ගේන්න දෙන්න තීරණය කළා ජාතික ලුණු සමාගම අපි 20000ක් ගේන්න තීරණය කරා ලංකා සෝල්ට් එකට 20000ක් ගේන්න තීරණය කරා ඒකට හේතුව මොකක්ද දන්නවද ඇත්තටම අපිට ඒ වෙලාවේ ගන්න තිබිච්ච තීරණය තමයි පෞද්ගලික අංශයට විවෘත කරන එක අපි ගෙන්නන්නේ නැතුව හැබැයි ඒ වෙලාවේ you have 2 more minutes මට මම අවසන් කරනවා ඒ වෙලාවේ ඒක කරේ නැත්තේ පෞද්ගලික අංශයට විවෘත කරපු වෙලාවේ ගෙන්නුවේ 3 දෙනයි 3 දෙනා ගෙන්නුවේ එක්කෙනෙක් රයිගම්ලා අනිත් එකන හිරු අනිත් එකන ගවුස් ඒ 3 දෙනා ගෙනුත් වැඩිම ප්‍රමාණය ගෙනාවේ රයිගම්මක රයිගම්ලා ගෙනාවේ ඔය වා කියන සමිති වලට ඕන කරන ප්‍රමාණය සමිති 18ක් නියෝජනය කළා ගෙනාවේ රයිගම්ලා ඒගොල්ලෝ මිල වැඩි කරා ඒ මිල මැනිපියුලේට් කරන එක වළක්වන්න තමයි අපි දෙන්න කතා කරලා තීරණය කරේ නැෂනල් සෝල්ට් එකෙන් ගෙනල්ලා හැමෝටම දෙන්න ඕන කියලා. ඔබතුමා විශ්වාස කරන්න මම මේ රට ජනතාවට කියනවා මේ ලුණු හිගේ එන්න තිබුණේ පළාත් පාලන ඡන්දයට කලින්. අප්‍රේල් මාසේ සිංහල අවුරුද්දට කලින්. අපි ඒක කළමනාකරණය කළා අලිමංකඩ ලුණු ටික හම්බන්තොටට දීලා රයිගම්ලටත් දීලා පුත්තලමේ ලුණු ටික මන්නාරමේ ලුණු ටික බෙදා හැරලා හරියට කළමනාකරණය කරා. මාකට්ටකට එව්වා සතෝසහාරා අදත් සතෝසෙ විකුණන්නේ 120ට. මේ 3 දෙනෙක් 4 දෙනෙක් Facebook එකේ දැම්මේ 350ට. අද සතෝසෙ විකුණන්නේ 120ට. පුට්සිටිය වල විකුණන්නේ 120ට. මේක ඇත්ත කතාව. හැබැයි එදා අපි කැබිනට් තීරණය ගත්තට පස්සේ මාර්තු මාසේ 24 මම මේ සභාගත කරන හැන්සාව් ඩාටාවට එකතු කරන්න කියනවා. කැබිනට් තීරණේ ගයිඩ්ලයින් එක රජයෙන් ගෙන්නන්න ගියාම පියවර 32ක් තියෙනවා. පියවර 32ක් තියෙනවා. පෞද්ගලික අංශයට LCA ඕපන් කරා නම් දවස් 3න් 4න් ගේන්න පුළුවන් එක. මෙන්න මේවා මුදල් අමාත්‍යාංශයේ වෙනස් කරන්න ඕන. ගයිඩ්ලයින් මේ අවශ්‍යතාවයට නීතිය වෙනස් කරගන්න බැරි ආණ්ඩුව ඇත්ත කතාව. අද දැන් ගෙනල්ලා දෙන්නේ අපි. ඉතින් ඕගොල්ලෝ හදාපු නීති. අපි වෙනස් කරන්න ඕන. මං කියන්නේ ඒකයි. බලන්න මාර්තු 24 ඉඳලා 2025 5/16 තමයි ෂිප්මන්ට් එක ඩිස්පැච් වෙන්නේ. එතකොට උනේ මොකද්ද? අපි ගෙනාවේ ගුජරාට් වරායෙන්. ගුජරාට් වරාය දවස් 5ක් වහලා තිබ්බා. අපේ කැමැත්ත නෙමෙයි ඉන්දියාවේ පාකිස්තාන යුද්ධ නිසා. අන්න ඒක නිසා තමයි ලුණු දැන් එන්නේ. අපි හදාපු ප්‍රශ්න නෙමෙයි මේවා. වැස්ස අපි හදාපු ප්‍රශ්නයක් නෙමෙයි. මම හැන්සාඩ් වාර්තාවට එකතු කරන කාලගුණ දෙපාර්තමේන්තුවේ මේ වාර්තාව. මොකද ඕගොල්ලෝ මේ කියන විකෘති කිරීම ඉතිහාසෙ නිවැරදි වෙන්න ඕන නිසා. මම එකතු කරනවා මේ ආණ්ඩුවේ පියවර 32. මේවා වෙනස් වෙන්න ඕන ඇත්තටම. මේ වෙනස් වෙන්න ඕන. ලුණු මම කියන්නේ ලුණු පාලන මිලක් ඕනේ නැහැ. ලුණු 350ට නගින්නේ මොකද? සැපයුම අඩු වෙච්ච හින්දා. අපි ඉගෙන ගන්නවා ලුණු කියන්නේ අනම්‍ය භාණ්ඩයක්. ඒ කියන්නේ සැපයුම වැඩි වෙනකොට මිල අඩු වෙනවා. ලුණු සැපේන ප්‍රමාණයට කන්නේ නැහැ මිනිස්සු. ඕගොල්ලෝගේ රනිල් කජු කෑවා වගේ. ලුණු කන්නේ නැහැ එහෙම.
සැපයුම වැඩි වුණයි කියලා සැපයුම වැඩි වෙනකොට මිල අඩු වෙනවා ඉබේම. ඒක තමයි ලුණු වල ක්‍රමේ. ලුණු වල ක්‍රමේ ඒකයි. ඒකින්ද දැන් ඕන සැපයුම. හරිද? මම කියන ඔක්තෝබර් මාසෙ වෙනකොට මහ කන්නේ අපි ලුණු කඩනවා. අපිට අප්‍රේල් මාසෙ වෙනකොට සලස්බක් හදනවා. බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙනවා. ඕගොල්ලෝ කියන ඒවාට ඊට වඩා වැඩි වෙනවා බ්ලඩ් ප්‍රෙෂර්. හරිද? ඕගොල්ලෝ කියන බොරු වලට තමයි මේ මිනිස්සු මේ රටේ මිනිස්සුන්ගේ බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙන්නේ. මම දැක්කා ඊළඟට දැන් මේ ලොකු කතා හදන්න මට විනාඩියක් දෙන්න යෝජ්‍ය කතානායකතුමනි. තව ප්‍රශ්නයක් කතා කරනවා මේ අද මාධ්‍යවල ප්‍රධාන එකක් තමයි මේ කටුනායක ෆැක්ටරියක් වහපු කතාව. ඒකක් තියෙනනේ මේ වගේ කතාවක්. දැන් මේ කටුනායක ෆැක්ටරියක් වහලා ගාමන්ට් ෆැක්ටරියක් වහලා නෙක්ස්ට් කියන බ්‍රෑන්ඩ් ෆැක්ටරියක්. ඒක ෆැක්ටරි තුනක් තියෙනවා. නවගත්තේගම ආඩිගම කටුනායක. ඒක කටුනායක වහලා තියෙන්නේ එක කොටසක් මේකේ. මේකේ මැහුම් අංශේ වහලා තියෙනවා. හරි. එතකොට අරපුවා නැද්ද වෙන? දැන් මේ අපේ ආණ්ඩුව ඇවිල්ලා ගාමන්ට් ෆැක්ටරි කොච්චර අරනවද? අරලක් තියෙනවා. සාමාන්‍ය සංසිද්ධිය වහෙනවා ඇරෙනවා. හැබැයි ඇරෙන එක කතා කරන්නේ වැහෙන එකක අංශයක් වැහපු එක කතා කරනවා 1400ක්. ඒක වහලා හැබැයි අනිත් ආයතන වහලා නැහැ. අපි හොයලා බැලුවා මේකේ තියෙන ප්‍රශ්නේ ඒගොල්ලෝගේ මැනේජ්මන්ට් එකම කියනවා කටුනායක ලාභදායක තත්ත්වයක් නැහැ කියලා මැහුම් අංශේ. මැහුම් අංශේ ලාභදායක තත්ත්වයක් නිසා ඒගොල්ලෝ වහලා. ඒතර ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ තමයි කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එකක් තියෙනවා. ඒක වෘත්තීය සමිතියක් එක්ක. ඒ වෘත්තීය සමිතියත් එක්ක තියෙන කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එක ගාමන්ට් ඉන්ඩස්ට්‍රිය හැමෝම දැනග නැහැ. ඒගොල්ලෝ හදාගත්ත එකක්. ඒක නිසා වන්දි පිළිබඳ අවසරය ගත්තද අපි දන්නේ නැහැ. BOI එකත් එක්ක හොයන්න ඕනේ ඒක ලේබර් මිනිස්ට්‍රියෙන් අහන්න ඕන. කොහොම හරි ඒ අංශේ වහලා තියෙන්නේ ඒ ආයතනයේ කොටසක් පාඩු වෙච්ච නිසා මිසක සමස්ත ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක වෙහිලා නෙමෙයි මේ. හැබැයි දැන් අද උදේ පත්තර මුල් පිටුව බලනකොට එක නාලිකා මහත්තයෙකුට නයි නාලිකා මෑන්ට මුළු ව්‍යවසායකත්වෙම කඩා වැටිලා. මුළු ව්‍යවසායක ආර්ථිකයෙන් බිඳ වැටිලා. ගාමන්ට් ඉන්ඩස්ට්‍රියම ඉවරයි දැන්. ණයා මැරිලා. අර මිනිහා දැන් ණයා මැරිච්ච අහිකුණ්ඩිකයා වගේ. හරිද? ණයා නැති වෙච්ච අහිකුණ්ඩිකට වෙච්ච වැඩේ තමයි ඩිලීට් වෙලා තියෙන්නේ. දැන් මිනිහාගේ ලොකුම ප්‍රශ්නේ තමයි මොකක්ද දන්නවද? මේ නෙක්ට් එකේ බ්‍රාන්ච් එකක් වැහිච්ච එක. දෙනෝ නැති වෙන්න. හරිද? ඩිලීට්ගේ නයි පැටවු ටිකකුත් ඉන්නවා ඒකටම හරියන්න කියවන්න පටන් ගන්න. මේ ගාමන්ට් ෆැක්ටරි එක බ්‍රාන්ච් එකක් වැහිච්ච එකක්. බ්‍රාන්ච් එකේ කොටසක් වැහිලා. අපි ඒකත් ප්‍රශ්නයක් මේ රටේ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ප්‍රශ්නයක්. ඒකට උත්තරයක් හොයන්න ඕන. හැබැයි මේ මැනේජ්මන්ට් එක කම්කරු කොමසාරිස්ට දැනුම් දුන්නාද? ආණ්ඩුවත් එක්ක කතා කරාද? ව්‍යවසායකත් ඇමති හැටියට මාත් එක්ක කතා කරේ නැහැ. කර්මාන්ත ඇමතිට මාත් එක්ක කතා කරේ නැහැ. මට පරචිත්ත විඥානේ නැහැ. මගේ පණුපුල් වාසයේ උණු වෙන්නේ නැහැ. ඒගොල්ලෝගේ ෆැක්ටරි බ්‍රාන්ච් එකක් පාඩු වෙනවා කියලා. අපි දන්නේ නැහැ. මේ පුටු ඒ වගේ තිබ්බනම් මම මෙලහකට ගිහිල්ලා හෙට. මේක රත් වෙන පුටුවක් නෙමෙයි එහෙම. සක්‍ර දෙයියන්ගේ වගේ. කම්කරු ඇමතිත් එක්ක කතා කරලා නැහැ. කර්මාන්ත ඇමතිත් එක්ක කතා කරලා නැහැ. BOI එක්ක කතා කරලා නැහැ. ඒගොල්ලෝ කතා කරලා තියෙනවා නයි මුදලාලිත් එක්ක. නයි මුදලාලිට තමයි වාර්තා කරලා තියෙන්නේ. සෝරි? ඒ ඔයගොල්ලෝ ඒ කාලේ ගෑව ප්‍රේමදාස මහත්තයාගේ. මට මතකයි අර දෝසාබියෝ ගෙනාව වෙලාවේදී මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ පුටු වල ගෑව තෙල්. මම ඒක කියන්නේ නැහැ ඉතින් අම්මා ඔයගොල්ලෝ දාපු ගේම් මතකයි අපට. හරිද? රාජාලිය කාලේ ගෑව නේද? නේද? ප්‍රේමදාස මහත්තයාගේ කට්ටිය එනකොට මේගොල්ලෝ ඔයා හකීම් ඔයා නම් මරු බඩු ඈ. ඔයගොල්ලෝ ඒ කාලේ ගෑව නේද තෙල්? මුස්ලිම් මන්ත්‍රීවරුන්ට වාඩි නොවෙන්න. හරිද? දැනුම් මතක් වෙනවා. ඒක ඊළඟට මම කියන්නේ ඒ වගේ වැඩ කරන්න එපා. අපි කියන්නේ විශේෂයෙන්ම මේ රටේ ජනතාවට හදන ප්‍රවෘත්ති. අපි ඇත්තටම ගත්තොත් එහෙම අපි කර්මාන්ත විශේෂයෙන් අපනයන ශේෂ්ත්‍රයේ කර්මාන්තවල ඇඟලුම් කර්මාන්තවල SWAT එක රිටර්න් කරන්න ලොකු සැලැස්මක් හදලා තියෙනවා. අද දින 45ක් ඇතුළත SWAT රිටර්න් කරන්න ක්‍රමය හදලා තියෙනවා. ඒ ක්‍රම හදලා තියෙනවා. කිසිම කර්මාන්තකින් අපට ආපු පැමිණිල්ලක් නෙමෙයි මේක. මේක හදාන කතාවක්. ගාමන්ට් ෆැක්ටරි එක අංශයක් වැහුණට පස්සේ මේ තරම් සද්ද දාන්නේ මොකද? ලුණු වලටත් එහෙමයි. ඔය මේ අර්චුනා ඔයා මාර චූර්ණයක් ගත්ත ගිහිල්ලා අලිමංකඩ ලුණු ෆැක්ටරිය වැහිච්ච වෙලා මොකද්ද ලුණු ෆැක්ටරියේ උද්ඝෝෂණයක් හදුවා මේගොල්ලෝ. හදලා මේගොල්ලෝ කියනවා මොකද්ද? එතන ඉන්න සේවකයෝ 10 දෙනෙක් විතර අරගෙන ඒගොල්ලෝ කියනවා වාඩියෙන් මං කියන්න. හරිද? මං කියන්න. ඒගොල්ලෝ කියනවා හරිද? මේගොල්ලෝ ගිහිල්ලා කිව්වේ මොකදද? උතුරේ ලුණු දකුණට එවන්න එපා කිව්වා. මාර ලුණු උතුරේ ලුණු අලිමංකඩ ලුණු උතුරේ ලුණු දකුණට එවන්න එපා කිව්වා. හරිද? ඒක තමයි උතුරේ ලුණු දකුණේ ලුණු කියලා ලුණු නෑ බොස්. හරිද? රටේ ලුණු තියෙන්නේ. ඔයාලට උතුරේ ලුණු දකුණේ ලුණු තිබ්බනම් ඒවා ඒ කාලේ තියාගන්න. දැන් නෑ ඒවා. හරිද? අපි මේ කාලේ මුළු රටම එකක් කරලා තියන්නේ. ඔයාලා ඒ කාලේ හදාගත්ත ප්‍රභාකරන්ගේ ලුණු
ඒවා නෑ දැන්. හරිද? උතුර ලුණු දකුණ යන්න එපා කියලා කිව්වා. ඒගොල්ලන්ට බොරු පොරොන්දු දුන්නා. මම හැන්සාඩ් වාර්තාවට ඇතුළු කරනවා සම්පූර්ණ සාකච්ඡාවේ වාර්තා. අලිමංකඩ අපි ලුණු හැදුවා. 2012 ඉඳලා ඔය පුත්තලම සෝල්ට් එකේ තිබුණා රජ ලුණු කියලා නමක්. ඒක මේ අපි හදාගත්ත යන්නේ නෙමෙයි ඒ කාලේ තිබිච්ච එකක්. අපි ඒක වෙනස් කරා ඇත්තටම. රජ ලුණු කියලා ලුණු නෑනේ. අලිමංකඩ නම් අලිමංකඩ ලුණු, මන්තායි ලුණු. සෝල්ට්. එතකොට අපි ඒක වෙනස් කරා. වෙනස් කරලා මේක හැදුවට පස්සේ මෙයා ගිහිල්ලා කියනවා රජලුණු ශ්‍රී ලංකාවේ රජුරුවන්ගේ ලුණු. මේ අනුර කුමාර රජුරුවන්ගේ ලුණු. අනේ මේ බයිලා කියන්නේ නැතු ඉන්නවා. හරිද? ඒවා තමයි හැදුවේ මෙයා ගිහිල්ලා. බොරු කිව්වා. අපි ඒගොල්ලන්ට දුන්නා EPF දෙනවා, travelling allowance දෙනවා, වාහනයක් දෙනවා, එන්න ගමන් පහසුකම් දෙනවා. ඒ සේවකයින්ට ප්‍රශ්නයක් නැහැ. අර්චුනා චූන් නැතුව වෙන්නේ නැතුව ඉන්නවකෝ. ඔයා පාර්ලිමේන්තුවේ ඇවිල්ලත් එහෙමයි, අලිමංකඩ ගිහිල්ලත් එහෙමයි. මේ ගොල්ලන්ට මාතෘකාවක් හැදුනොත් මන්ත්‍රීතුමා ඒක නියමයට අරගන්නවා. ගුටි කනවා ගිහිල්ලා හරිද? අලිමංකඩ මිනිස්සු ගහනවා යාට ගියොත් එහෙම. දුරු පචහත් කියලා ඉවරලා. Honorable membership. ඒක හින්දා ඒව තමයි මේකට හැදුවේ. මේ ඒක මේ ලුණු වලින් චූන් වෙන කට්ටිය බලන්නකෝ. ඔයා චූන් වෙනවා ලුණු වලින් එක විදියකට පුත්තලේ මුස්ලිම් අයට කතා කරලා. අරයා චූන් වෙනවා තව විදියකට එහෙ කට්ටියට කතා කරලා මේවා උතුරේ ලුණු දකුණට එවන්න එපා කියලා. මම සතුරු වෙනවා මොකක්ද දන්නවද? ලුණු කර්මාන්තය ගැන මේ වගේ සාකච්ඡාවක් ඇති වෙච්ච එකට. කර්මාන්ත ඇමති හැටියට. හරිද? ඩිලිට් සතුරු වෙනවා තව විදියකට. එයා නයි පෙන්නනවා ලුණු වලට. හරිද? එහෙම නෙමෙයි තියෙන්නේ. නැත්නම් මේ වාහන ආනයන ගැන කතා කරන දවසේ ලුණු ගැන කතා කරන්නේ මොකද්ද? දැන් ලුණු ප්‍රශ්නේ විසඳලා ඉවරයි. මම මේ රටේ ජනතාවට කියනවා ලුණු ප්‍රශ්නේ විසඳලා ඉවරයි. වරායට ලුණු ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ කඩවල වලට ලුණු වෙන එක. ඒක දවස් දෙක තුනකින් සිද්ධ වෙනවා. හරි හෙට ඉඳලා ඒක වෙනවා. මම ඉන්න වෙල්දමතුමා ඉන්න මේ ආණ්ඩුව වගේ කියනවා. තේරුණාද? දැන් ඊළඟට තව මොකෙක් හරි නයි පැටියක් හොයා ගන්න දැන්. ලුණු ඉවරයි දැන්. ඊළඟට මාධ්‍ය හොයාගන්න ගැරඩියක් හොයාගන්න වෙනවා. හරිද? ඒකින්ද ප්‍රශ්නයක් නැතිව ප්‍රශ්න හදන්න එපා. පාර්ලිමේන්තුවේ කාලේ කන්නත් එපා. දවස් 3ක් මේ ලුණු ගැන කතා වුණා. දැන් ඇති. බොහොම ස්තුතියි. Yes, honorable member, you may have a minute. Thank you, Deputy Speaker. මට කියලා තියෙනවා මම මේ එලිෆන්ට් පාස් එකේ තිබ්බ ලුණු ප්‍රභාකරන්ගේ ලුණු කිව්වලු. ඒක දකුණටගේ මම දැන් ආපහු සිංහලෙන් කියන්න. ඔයාලට සිංහලෙන් කිව්වොත් තේරෙනවානේ. එතකොට සිංහලෙන් කියනනම් එහෙම උතුරයි නගිනහිරයි කියලා ලුණු මුකුත් නැහැ. ඒක ගැන මම කතා කරේවත් නැහැ. මේක ප්‍රිවිලේජ් ඉෂුව එකක් රේස් කරන්න පුළුවන්. ඩිෆර්මේෂන් එකක් බලන්න මේ 190 ෆිනයිල් කෝඩ් සෙක්ෂන් එකේ මන්ත්‍රීතුමා කෙනෙක් කතා කරපු නැති එකක් කතා කරොත් ඩිෆර්මේෂන් එකක් ප්‍රිවිලේජ් ඉෂුව එකක් කරුණාකරලා your deputy speaker මට ප්‍රිවිලේජ් ඉෂුව එකක් රේස් කරන්න දෙන්න දෙවෙනි එකක් තමයි මේ රටේ එම අපි කවදා honorable speaker එම කවදාවත් කොහෙද දැනකවදාවත් මම කිව්වේ නැහැ මේක රාජලුණු ඒක කිව්ව කවදාවත් කිව්වේ නැහැ. එතන ඉන්න මිනිස්සු උද්ඝෝෂණ කරනවා මේගොල්ලෝ ජොබ් එකකින් එළවලා තියෙනවා. එතකොට මම 27-2 දාලා තියෙනවා deputy speaker ඒගොල්ලෝගේ ජොබ් එක අයින් කරන්න එපා කියලා විතරයි කතා කරේ. මම කිව්වේ නැහැ මේක කොටිගේ ලුණු උතුර ලුණු දකුණට ගේන්න දකුණට පැක් කරන්න ලස්සනට අඩුම ගන්නට විකුණන්න. ඒකට අපි උදව්වක් කරන්න කියලා දෙන්නේ. මේක Deputy Speaker, let me raise this concern as a privilege issue. If you go to the section B, section A, on 23rd of Privilege Act, that says clearly if any member shall raise a defamation statement, is section 8, he will be punished under the Penal Code section 190. I will raise this question as a privilege issue. This is a serious concern. Mama single again. My mother promised to කවදාවත් කිව්වේ නැහැ. Please don't do that. ඔයාට කතා කරන්න ඕන මීඩියාට එන්න ඕන මගේ ළඟට එන්න. මගේ ළඟට ආවොත් ලස්සනට මීඩියාවට පේනවා. හැබැයි උතන ඉන්න මේම ජරා කතා කියන්න එපා. ඔහේ එක අවස්ථාවක් honorable speaker. You have to make a request to the speaker in writing, please. Yeah. Okay. You have made your point clear, honorable member. Please take your seat. අර්ජුනා ප්‍රිවිලේජ් ඇක්ට් එක කියවලා තියෙන එක ගැන මම හරි සතුටු වෙනවා. හරිද? දැන් ඉන්න ප්‍රිවිලේජ් ඇක්ට් එකට අනුවම වැඩ කරන්න කියලා තිල්ලීමක් කරනවා. ඊළඟට මම මේ කියන්නේ honorable member, please take a seat. You have made your point clear and I have told you the procedure. එයා ප්‍රිවිලේජ් ඇක්ට් එක කියවලා ස්ටඩි කරලා එන එක ගැන මම සතුටු වෙනවා. මොකද අපේ කාලි ඉතුරු වෙනෝනේ එතකොට. හැබැයි ඒකට අනුවම කටයුතු කරනවා නම් තවත් හොඳයි. මම කිව්වේ මේගොල්ලෝන් ගෙනල්ලා මතු කරපු දේවල් සේවකයොත් එක්ක සාකච්ඡා කරපු මිනිත්ස් අනුව. මම ඒක ටේබල් කරා හැන්සාට් කරා. ඒකේ දෙවෙනි කාරණේ මොකද්ද තියෙන්නේ? transferring salt to other part of the country. අන්න ඒකේ ඔයගොල්ලෝ මතු කරන දේ තමයි
මේ උතුරේ ලුණු දකුණට එවන්න එපා කියන එක. ඒවා අතිත් කැත කතා. දෙක ඊළඟට මෙයාලා කියනවා තව එකක් 16 වෙනි කාරණේ 11 වෙනි කාරණේ change the manager. අපේ මැනේජර් මාරු කරන්න කියනවා. හේතුව මොකක්ද දන්නවද? එයා කිලිනොච්චි කෙනෙක් නිසා. කිලිනොච්චි කෙනෙක් නිසා මාරු කරන්නලු මෙයා යාපනය කෙනෙක් නෙමෙයි කියලා. එහෙම කරන්න පුළුවන්ද? ඒ මැනේජර්ගේ වැරද්දක් තියෙනවා නම් මාරු කරන එක හරි. මේක මේ කියන්නේ අලිබංකට ඉන්න ඕනකම තියෙන යාපනය කට්ටිය විතරයි. කිලිනොච්චියේ ඉන්න දක්ෂ මිනිහෙකුටවත් එතන ගිහලා වැඩ කරන්න බෑ. අපි 3 months අරන් තියනවා. එයාගේ මොන හරි වැරද්දක් තියෙනවා නම් අපි ඒකට ක්‍රියාමාර්ග ගන්නවා. එහෙම නැතුව කිලිනොච්චි කෙනෙකුට යාපනයේ ඉන්න බෑ කියලා නීතියක් නෑ බොස්. හරිද? ඒවා තියාගන්න එපා. ඕගොල්ලෝ අඩුතරමේ රැකියාවක් කරනකොටවත් අසාධාරණ විදිහට සලකන්න එපා ඒ වගේ. කිලිනොච්චි කෙනාට යාපනයේ ජොබ් ගන්න බැරි මොකද? මොකද හේතුව? ඔයා කියනවා ඒක. ඔයා දොස්තර කෙනෙක් නේද? දොස්තර කොන්දොස්තරද ඔයා? කිලිනොච්චි කෙනෙකුට යාපනයේ ජොබ් එකක් ගන්න විරුද්ධ වෙනවා මේගොල්ලෝ. ඒ තරම් මිනිස්සු මේගොල්ලෝ. මෙයා රටට පේන්න ඕන. මෙන්න මම කියන්නේ බොරු නෙමෙයි. මෙන්න මේක තියෙනවා. කිලිනොච්චි කෙනාට යාපනයේ ජොබ් එකක් ගන්න බැරි මොකද කියනවා? අර්චුනා කිලිනොච්චි කෙනා යාපනයේ ජොබ් එකක් ගන්න එපාලු. කිලිනොච්චි മന്ത്രിවරු ඉන්නවා මේක දන්නේ නැද්ද? කිලිනොච්චි කෙනාට යාපනයේ ජොබ් එකක් ගන්න බැරි මොකද? මොකද්ද වෙනස? කතා කරන භාෂාවද? ආගමද? ආගම හින්දු. කතා කරන්නේ දෙමළ. ඕගොල්ලෝගේ අසාධාරණ එහෙමයි. Okay, honorable member. I have told you, honorable member, you can make a privilege issue in writing to the honorable speaker. Okay. ආරේ දාන්න මම ඉල්ලලා තියෙනවා මෙහි එලිෆන්ට් පාස් එකේ හිටපේ මැනේජර් මන්නාරමට දාලා මන්නාරම හිටපේ මේගොල්ලෝගේ ට්‍රේඩ් යූනියන් කාර්යාව ගෙනල්ලා මේකට දාලා මිනිස්සු උද්ඝෝෂණ කරනවා ඒක ලියලා තියන්නේ මම කිව්වා නෑ සර් කවදාවත් මේ බාර පට්ටමල් බොරුවක් කියන්නේ මේක මේ කවදාවත් අපි ඇවිල්ලා කියන සර් මගේ my wife is a single how come I can be racist how come මනානපුඩි ප්‍රදේශවාදම් කලේ බොරු කියන්න එපා බොරු කියන්න එපා මම පාර්ලිමේන්තුවේ Okay.